Today we are going to do a professional photo shoot. මොනවාමනේ මම මෙල්බන් එන්න හිතනකොටම මම දන්නවා ඉතින් ඔයා මෙතන මේ වාහනේ කිට්ටු හදලා තිබිච්ච විදිය. ඔව්. ඉතින් මට ඉතින් එනකොටම හිතුණා මෙයා මල්ලිට කතා කරලා මේ කිට්ටුවේ ෂූට් එකක් කරන්න ඕන කියලා. මාර ආඩම්බරයි ඉතින් ගාල්ලේ කොල්ලෙක් අපේ කොල්ලෙක් ඉතින් ලංකාවේ කොල්ලෙක් වැඩේ ලස්සනව කරලා තියෙනවා. මේ ඉන්නේ මගේ මල්ලි. යත්තාව ඉතින් මාත් එක්කද මේ එයාගේ පොඩි ෆොටෝස් ටිකක් ගන්නවා. ඉතින් මේ ඔය කාර්යයක් ඇත්තම කිව්වොත් ඉතින් මෙල්බන් සිටි එකේ යද්දිත් මට හිතුනේ මේ පාරේ යද්දි කෙනෙක්ට දකින්න හම්බෙන chance එකත් සෑහෙන අඩුයි, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ. US වලත් වැඩි වෙනසක් නැහැ. Welcome to Night Garage. අද මම ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා හිතන්න පුළුවන්ද? අද ඇවිල්ලා ඉන්නේ මෙල්බන් CBD එකට. ඒ කියන්නේ මෙල්බන් සිටි එකට. ඉතින් අද පොඩි වැඩක් වෙනවා මෙතන. කිට් එක අද පොඩි ෆොටෝ ෂූට් එකක් කරන්න හදන්නේ. ඉතින් ලංකාවේ ඉඳලා මම දන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක් මෙහි ඇවිල්ලා තියෙනවා සති දෙකකට. ඉතින් එයා මට කිව්වා අපි ෆොටෝ ෂූට් එකක් කරමුද කිඩ්ගේ කියලා. ඉතින් ඇත්තටම ප්‍රොෆෙෂනල් ෆොටෝ ෂූට් එකක් කිඩ්ගේ කරලම නැහැ. ඉතින් මාත් හිතුවේ මේ එයා මට කතා කරාට පස්සේ මේ අපි ෆොටෝ ෂූට් එකක් කරා නම් හොඳයි නේද කියලා කිව්වා. මොකද අපි නිකන් හැමෝම රැන්ඩම්ලි ගත්ත ෆොටෝස් විතරයි මෙයාගේ තියෙන්නේ. ඉතින් අද කිටුයි මායි එක්ක පොඩි ෆොටෝ ෂූට් එකක් කරනවා. ඉතින් මේ තැන ගැන කිව්වොත් ඉතින් අපි තැනක් හෙව්වා කොහෙද මේ කරන්නේ කියලා. ඉතින් මෙල්බන් සිටි එකට කිට් මේ ෆස්ට් ටයිම් ආවේ. ඉතින් මෙල්බන් සිටි එකට කිට් ගේ ෆොටෝස් මොනවද නැති නිසා අපි හිතුවා සිටි එකේ ගන්න කියලා. ඉතින් මේ ඉන්නේ සිටි එකේ රූෆ්ටොප් කාර් පාකින් එක. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මෙල්බන් ඉන්නවා නම් ක්‍රවුන් එකේ රූෆ්ටොප් කාර් පාකින් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් එතන වටේ නම් මේ බිල්ඩින්ග්ස් ටිකක් පේනවා. ඉතින් මේ ලොකේෂන් එක අපි හොඳයි කියලා හිතුවා. ඉතින් මෙතන ඉඳන් තමයි දැන් ෆොටෝ ෂූටින් එක යන්නේ. ඉතින් මම ඕගොල්ලෝ තාපොට් එකේ ඉන්ට්‍රොඩියුස් කරන්නම් අපි ෆොටෝග්‍රැෆර්ව සහ ඉතින් ඕගොල්ලෝ පෙන්නන්නම්. ඉතින් අද මේ බේක් ඉවරලා අපි මේ පොඩි සිටි එකේ පොඩි රවුමකුත් යන්න හිතන් ඉන්නවා මේ කිට් එක. ඉතින් ඒකත් ඕගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්න. Kit, buddy, tell us what's going to happen today. Today we are going to do a professional photo shoot. A renowned photographer named Sajiva will take pictures of me in a rooftop car park at Crown Melbourne. The backdrop will be the skyscrapers of Melbourne City.
ෆොටෝ ෂූට් එක ඕල්මෝස්ට් ඉවරයි ගෙන ඉන්නේ දැන් මගේ ෆොටෝස් ඔක්කොම අරන් ඉවරයි කාර් එකෙත් ඉවරයි ඉතින් මේ ඉන්නේ මගේ මල්ලි යත්තාව ඉතින් මාත් එක්ක අද මේ එයාගෙත් පොඩි ෆොටෝස් ටිකක් ගන්නවා ඉතින් මෙතන ඇත්තටම මේ හරිම මේ ලස්සන තැනක් මේ වටේම මේ කියන්නේ ඔයගොල්ලෝ පේන ඇති මේ වටේම මේ බිල්ඩින්ග්ස් තියෙන මේක 6th floor එකේ ඉන්නේ අපි sorry 7th floor no 6th floor මේ rooftop car park එක මේ ඉතින් වටේම මේ පැත්තේ තමයි ටිකක් බිල්ඩින් අඩු එහෙම නැත්නම් මේ වටේම 360 ඉතින් අපිට අවුව එන පැත්ත අනුව ඕන පැත්තකට මේ අරගෙන ෆොටෝස් ගන්න පුළුවන් අද ඉරිදා උදේ නැත්තම් සතිය දවසක නම් මෙතන සහ ෆ්‍රයිඩේ සැටර්ඩේ නම් ගොඩක් වෙලාවට මේ කාපා එක ෆුල් වෙනවා. ඉතින් අද ඇත්තටම මේ හොඳ දවසක්. මේ ඉතින් අපිට වැඩේ හිතේ හැටියට කරගන්න පුළුවන් වුණා. මේ සෑහෙන ෆොටෝස් ගත්තා. ඉතින් මම මේකම ගත්ත ෆොටෝස් කීපයකුත් ඔයගොල්ලන්ට දාන්නම් බලන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේ තමන්ගේ කියන්නේ මගේ ඩ්‍රීම් කාර් එකනේ මේක. ඉතින් මේකත් එක්ක හරි විදියට ෆොටෝස් ටිකක් ගන්නත් ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඒකත් අද ඉතින් කොහොම හරි කරගත්තා. මේ ඉතින් ඔව් මේ කාර් එකත් එක්ක එහෙම ෆොටෝ ගන්න හම්බෙන එකත් ඇත්තටම ලොකු chance එකක්. මොකද හැමෝම දන්නවනේ ඉතින් මේ කාර් එක ටිකක් රෙයා කාර් එකක් ලෝකෙම බොහොම පොඩ්ඩයිනේ තියෙන්නේ. ඉතින් මේ වගේ කාර් එකක් ඇත්තම කිව්වොත් ඉතින් මෙල්බන් සිටි එකේ යද්දිත් මට හිතුනේ මේ පාරේ යද්දී කෙනෙක්ට දකින්න හම්බෙන chance එකත් සෑහෙන අඩුයි විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ. US වලත් වැඩි වෙනසක් නැහැ. US වලත් සහ යුරෝප් වලත් කාස් තිබ්බට ඉතින් ඒවා ඉතින් එක තැනක නෙවෙයි තියෙන්නේ. ඉතින් තියෙනවා සමහර කට්ටිය වැඩි එළියට ගන්නෙත් නැහැ ලේසි. ඉතින් මේ වගේ එකක් පාරේ දකින්න හම්බෙන එකත් බොහොම රෙයා chance එකක්. ඒ වගේම ඉතින් මේ වගේ එකක් එක්ක මෙහෙම ෆොටෝ ෂූට් එකක් කරන්න හම්බෙන එකත් ඉතින් ටිකක් රෙයා chance එකක්. ඉතින් නයිට් රයිඩර් රසිකයන්ට ඉතින් මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරගන්නවයි කියන එකත් ඉතින් ඇත්තටම ලොකු දෙයක්. ඉතින් මේ එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි තා පොඩ්ඩකින් අපේ සජීව අයියත් එක්කත් පොඩි chat එකක් දාමු. මේ එයා මොනවද ෆොටෝ ෂූට් එක ගැන හිතන්නේ? එයා සැටිස්ද? මේ අයට අවශ්‍ය ටික කැප්චර් කරගත්තද? සහ ඉතින් ඒ වගේ ටිකක් අපි පොඩි chat එකක් දාමු තා පොඩ්ඩකින්. ඉතින් ෆොටෝ ෂූට් එක දැන් තමයි ඉවරුනේ. පැය දෙක තුනක් විතර අපි ෆොටෝස් ගත්තා කාර් එකත් එක්කයි මාත් එක්කයි. ඉතින් මේ ඉන්නේ සජීව අයියා මම ඉස්සරින් ඉඳලම දන්නවා. ඉතින් එයා තමයි මේ ෆොටෝ ෂූට් එක අද කරේ. ඉතින් අයි කියන්න බලන්න ඉතින් අද වැඩේ ගැන. ඔව් නෑමනේ මම මෙල්බන් එන්න හිතනකොටම මම දන්නවා ඉතින් ඔයා මෙතන මේ වාහනේ කිට්ටු හදලා තිබිච්ච විත්තිය. ඔව්. ඉතින් මට ඉතින් එනකොටම හිතුණා මෙයා මල්ලිට කතා කරලා මේ කිට්ටුවේ ෂූට් එකක් කරන්න ඕන කියලා. ඉතින් මා ගාල්ලේ කොල්ලෙක්. එතකොට මම වෙඩින් එක කරලා තියෙන්නේ. එතකොට අයියාගේ මල්ලිගේ දෙන්නගේම මට හිතුණා chance එකක් ආවොත් ලොකු දෙයක් මට ලොකු chance එකක් මේක ෂූට් කරන්න හම්බුණා කියලා. ඉතින් මම වෙන හරිම ආසාවෙන් ආවේ. ඉතින් ඔයා මට මාර ලොකු chance එකක් අරන් දුන්නා. ඉතින් මම full happy ඉතින් වැඩේ ලස්සනට කරා. බලමු අපි output එක කොහොමද එයිද කියලා. ඉතින් ෆොටෝස් ටික එනකන් තමයි දැන් ඊළඟට බලන් ඉන්න තියෙන්නේ. ඉතින් තව එකක් කියන්න ඕන මේ මං ඉස්සෙල්ලත් කිව්වා වගේ වීඩියෝ එකේ මේ කික්ගේ පළවෙනි ෆොටෝ ෂූට් එක. ඉතින් අයියා තව කතාවක් මම ආසයි දැනගන්න මේ අයියා මේ කාර් එක Facebook එකේ මේ දැක්කට මගේ කියලා දැනගත්තේ පස්සේ නේ. පස්සේ දැනගත්ත පස්සේ කියන්නේ ගොඩක් පස්සේ දැනගත්තේ වා ටිකතර මේ දනු ඉන්ටර්වියු එකකින් තමයි දැනගත්තා. දෙරනේ. ඉතින් ඒකෙන් තමයි දැනගත්තේ මේ ඉතින් මාර ආඩම්බරයි ඉතින් ගාල්ලේ කොල්ලෙක් අපේ කොල්ලෙක් ඉතින් ලංකාවේ කොල්ලෙක් වැඩේ ලස්සනව කරලා තියෙනවා. හරි ඇත්තටම හිතා ගන්නත් බෑ කිඩ් ලස්සනම ඒ කියන්නේ නියමටම කරලා තියෙනවා. thank you අයියා. ඉතින් මේ සති දෙකකට පොඩි කාලයකට ආපු ගමන් තමයි අපි මේ වැඩේ දාගෙන කරේ. සෑහෙන බිසි. ඉතින් thank you ඉතින් ආවිල්ලා වැඩේ කරාට. thank you මම chance එක දුන්නාට. හරි අපි බලමු ෆොටෝස් ටික. හරි බලමු. ඉතින් මම කිව්වා වගේ කිඩ්ගේ පළවෙනි සිටි විසිට් එක. ඉතින් දැන් වැඩේ ඉවරයි. දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ.